ආයුබෝවන් හැමෝටම. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මානව ශිෂ්ටාචාරයේ දැවැන්ත පිම්මක් පනින්න යන ආටිමස් 2 මිෂන් එක ගැන. ඉතින් වැඩි කතා බහක් නැතුවම අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම මිනිස්සු හදට ගියේ 1960 1970 කාලේ ඇපලෝ ප්‍රෝග්‍රෑම් එක හරහා. ඉතින් මේ ඇපලෝ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මානව චන්ද්‍ර මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නැවතුණා කිව්වොත් නිවැරදි. පසුගිය දශක කිහිපයේම මිනිස්සු අභ්‍යවකාශ මෙහෙයුම් කරේ පෘථිවි කක්ෂය ඇතුලේ විතරයි. ඒත් දැන් NASA එක නැවත සඳ ගමන් ආරම්භ කරලා තියෙනවා. මේක හඳුන්වන්නේ ආටිමස් ප්‍රෝග්‍රෑම් එක විදිහට. ඉතින් ආටිමස් ප්‍රෝග්‍රෑම් එකේ ගෝල් එක තමයි මිනිස්සු නැවත හඳට යැවීම සහ චන්ද්‍රයා දීර්ඝකාලීන වාසස්ථානයක් බවට පත් කිරීම. මේ ප්‍රෝග්‍රෑම් එක සීරීස් 3ක් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ආටිමස් 1, ආටිමස් 2 සහ ආටිමස් 3 කියන විදිහට මේ කොටස් තුන හඳුන්වන්න පුළුවන්. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ආටිමස් 2 කියන මෙහෙයුම ගැන. ආටිමස් 2 කියන මෙහෙයුමේදී මේ ගගනගාමීන්ට සිදුවෙනවා ගැඹුරු අභ්‍යවකාශ පරිසරය ටෙස්ට් කරන්න. මේකෙන් අදහස් කරන්නේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයේ ආරක්ෂාවෙන් ඔබට තියෙන සඳ සහින් එහා පිහිටි අභ්‍යවකාශ කලාපය පරීක්ෂාවට ලක් කිරීම. මේ කලාපයේදී ගගනගාමීන්ට දැඩි විකිරණතාවයක් සහ පෘථිවිය සමග සංනිවේදනය කිරීමේ ප්‍රමාදයන් වැනි අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ මෙහෙයුමේදී ගගනගාමීන් දියත් කිරීම සිදුවෙන්නේ ස්පේස් ලොන්ච් සිස්ටම් කියන හෙවි ලිෆ්ට් රොකට් එක භාවිතා කරලා. ක්‍රූ එක ට්‍රැවල් කරන්නේ ඔරායන් ස්පේස් ක්‍රාෆ්ට් කියන යානය තුල. දියත් කිරීමෙන් පස්සේ ස්පේස් ක්‍රාෆ්ට් එක පහත පෘථිවි කක්ෂයෙන් එහාට ගිහින් චන්ද්‍රයා වෙත ගමන් කරන පතයකට එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ලූනා එයාර්ක්‍රාෆ්ට් එක හරහා සඳ වටේ ෆ්ලයර්-බයි එකක් කම්ප්ලීට් කරනවා. මේක ලෑන්ඩින් මිෂන් එකක් නෙවෙයි. අපි සඳේ මතු පිටට බැහැලා බලන්නේ නැහැ. මේකෙදි NASA ආයතනය පරීක්ෂා කරනවා ගගනගාමීන්ට අවශ්‍ය ඔක්සිජන්, උෂ්ණත්ව පාලනය සහ ජලය ලබා දෙන පද්ධති නිසි ලෙස වැඩ කරනවාද කියලා. ඒ වගේම මඟ පෙන්වීමේ සහ මෙහෙයවීමේ පද්ධතිවල නිර්වද්‍යතාව තහවුරු කරගන්න උන් බලනවා. අනිත් කාරණාව තමයි ගැඹුරු අභ්‍යවකාශ දුර ප්‍රමාණයන්හිදී sannivedana පද්ධති පරීක්ෂා කිරීම. මොකද පෘථිවියේ සිට ඉතා ඈතින් යන පණිවිඩ පෘථිවියට ළඟා වීමේදී යම් ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. මේ මිෂන් එකේ වැදගත්ම කාරණාව තමයි ෆ්‍රී රිටර්න් ට්‍රැජෙක්ටරි එකක් භාවිතා කිරීම. ඒ කියන්නේ ගගනගාමීන් අභ්‍යවකාශයට ගියාට පස්සේ එන්ජිමේ යම් දෝෂයක් ඇති වෙලා එයාලට එන්න බැරි වුණොත් මොනවා වෙයිද? ඉතින් මේකට NASA ආයතනයේ කදිම පියවරක් අනුගමනය කරලා තියෙනවා. ඒ කියන්නේ හදිස්සියවත් එන්ජිමේ දෝෂයක් ඇති වුණොත් මේක ස්වාභාවිකවම ග්‍රැවිටේෂනල් පාත් එකක් ෆලෝ කරලා නැවත පෘථිවියට එන්න පුළුවන් වෙන විදිහට තමයි මේ පද්ධතිය හදලා තියෙන්නේ. ඉතින් ආටිමස් 2 කියන්නේ සඳ මත ගොඩ බහින්න කලින් කරන සූදානම් වීමේ මෙහෙයුමක් කිව්වොත් නිවැරදි. මේ මිෂන් එකේ සමාජිකයන් 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ සමාජිකයන්ගේ විශේෂත්ව කිහිපයක්ම තියෙනවා. ඒවා තමයි චන්ද්‍ර මෙහෙයුමකට සහභාගී වෙන පළවන කාන්තාව ඇතුළත් වීම. අනිත් එක තමයි චන්ද්‍ර මෙහෙයුමකට සහභාගී වෙන පළවෙනි කළු ගගනගාමියා ඇතුළත් වීම. ඊළඟ එක වෙන්නේ ඇමරිකාවෙන් බැහැර ගගනගාමියෙක් මේ මිෂන් එකට ඇතුළත් වීම. ආටිමස් 2 කියන මිෂන් එක ඓතිහාසිකව සහ විද්‍යාත්මකව ඉතාමත් වැදගත් මෙහෙයුමක්. ඉතින් මේක ඓතිහාසිකව වැදගත් වෙන්නේ මිනිස්සු කණ්ඩායමක් පෘථිවි කක්ෂයෙන් එහාට යැවීම අවසානයේදී සිදු වුණේ ඇපලෝ ප්‍රෝග්‍රෑම් එක කාලයේදී. ඉතින් ආටිමස් 2 කියන මිෂන් එක දශක ගණනාවකට පස්සේ ගැඹුරු අභ්‍යවකාශයට මිනිස්සු යවන මිෂන් එකක් වෙනවා. විද්‍යාත්මක පැත්තෙන් ගත්තම මේ මෙහෙයුම දත්ත එකතු කිරීමේ මෙහෙයුමක්. ඉතින් මේ දත්ත භාවිතා කරලා අනාගත චන්ද්‍ර මෙහෙයුම් සැලසුම් කිරීමට සහ දීර්ඝකාලීන මානව අභ්‍යවකාශ ගමන් සඳහා අවශ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමට භාවිතා කරගන්න පුළුවන්. ඉතින් මේ එකතු කරන දත්ත කවදා හරි වෙනත් ග්‍රහලෝක කරා ගමන් කිරීමට අවශ්‍ය පදනම සකස් කරනවා කිව්වොත් නිවැරදි. ඉතින් මේ ආටිමස් 2 කියන මිෂන් එකෙන් ලැබෙන ඩේටා සහ එක්ස්පීරියන්ස් එක ආටිමස් 3 මිෂන් එකට ඍජුවම බලපෑමක් කරනවා. ඒ අනුව මානව චන්ද්‍ර ගවේෂණය නැවත ආරම්භ කිරීමේදී ආටිමස් 2 කියන්නේ තීරණාත්මක අධීරයක්. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දෙකටම බලන්න කැමති නම් අපේ channel එක දැන්ම follow කරලා තියාගන්න. ඒ වගේම අපේ YouTube නාලිකාවත් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් පරිස්සමින් ඉන්න.